මායාවී කතාව ඉදිරියට වෙන්න යන මේ ආවේගශීලී සහ සංවේදී හැරවුම ගැන තමයි හරිම ගැඹුරු වගේම ප්‍රේක්ෂකයෝ කුතුහලයෙන් ඇඳ බැඳ තබා ගන්න පුළුවන් විග්‍රහයක් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. හිතයිෂගේ අම්මා පොඩි දුව ගෙදර එනවා දැකලා බලාපොරොත්තු තියාගෙන හිටියට හිතයිෂී ඊට කලින් දකින මේ හීනය කතාවේ මුළු ගලා යාමම වෙනස් කරන්න පුළුවන් ලොකු හැරවුම් ලක්ෂයක්ද වනවා. මේ සිදුවීම් පිටුපස තියෙන ඇත්තම තත්ත්වය මේ විදිහට අපිට පෙළගස්වන්නටත් පුළුවන්. හිතයිෂි දකින දරාගත නොහැකි සිහිනය. පොඩි පුතා ගෙදර එන්න කලින් එයාට දකින්න ලැබෙන්නේ සාමාන්‍ය හීනයක් නෙමෙයි. තමන්ගේ අක්කව බලන්න ගෙදර ගිහින් ඉන්න විදිය සහ එතනදී ලැබෙන යම්කිසි සතුටුදායක දෙයක් තමයි. ඇත්තම කියනවා නම් තමන්ව දැකලා තමන්ගේ සහෝදරිය ගොඩාක් සතුටු වෙන විදිහට දකින්න පුළුවන්. මායාවී කතාවේ මේ වගේ හීන බොහෝ වෙලාවට නිකම් පේන ඒවට වඩා ඉදිරියේදී වෙන්න තියෙන අත්දැකීම් ගැන ඉඟි කිරීමට වෙන්න පුළුවන් මේ ලබා දෙන්නේ. හිතයිෂ ගෙදර එන්න කලින් මේ වගේ හීනයකින් තිගැස්සෙන්නේ මේ තමන්ගේ අක්කා මේ වෙලාවේ දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් නිසාත් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. හිතයිෂ එක දැනගෙන නොහිටියට මේ දරා ගන්න බැරි හීනයක බයටම සහ ඇතිවුණු කලබලයටම හිතයිෂ මේ වෙලාවේදී තමන්ගේ ගෙදර අයට කතා කරන්න ඕනි කියන එක තීරණය කරයි කියන කතාව ගැන විතරක් අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන විතරක් මම මේ වෙලාවේ ඔයාට මතක් කරන කාරණාවක් බවට පත් කරගන්නවා.